සමදුර ප්‍රශංසා ලෝපුරා පිවිස සිටින සිරිම දේවදොරගේ නවසරයි. තවත් ලස්සන දවසක් එළිය දකින්න ස්වාමීන් වහන්සේ අපිට කරුණා දක්වා තියෙනවා. මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේ මේ දවස පුරාවට අපි පෝෂණය කරපු ස්වාමීන් වහන්සේට මුළු හදවතින්ම ස්තුති ප්‍රශංසා කරනවා. ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ 5 සහ 6 යන වගන්ති ළඟ අපි නතර වෙන්න යනවා. උන්වහන්සේද මම වනාහි නුඹ පීඩා කරන යේසුස්ය. නමුත් නැගිට නුවරට ඇතුල් යන්න නුඹ විසින් කටයුතු දේ නුඹට කියනු ලබන්නේ යයි කීසේක. දන්නවා සාවුල් දමස්කයට යන ගමන තමයි මේ තියෙන්නේ. ඉතින් සියලු ලිය කිලි අරගෙන යුදෙව්වන්ට පීඩා කරන්නට සාවුල් ගමන් කරනවා. ඉතින් තමා සිතාගෙන සිටි දේ තමයි මේ වනතුරු සාවුල් හරි කියලා හිතන් හිටියේ. මම හිතන දේ හරි කියලා. මොකද ඔහු ඉතාමත් බුද්ධිමතෙක්. උට රජයේ විශාල පිළිගැනීමක් තිබ්බ කෙනෙක්. ඇත්තටම නුවණ ඇති මිනිස්සෙක්. ඔහු බොහෝ පඬිවරු අතින් බයිබලයේ විශිෂ්ට ගුරුවරුත් එක්ක ඔහු ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා ඔහු හිතාගෙන හිටියා මම යන ගමන තමයි හරි කියලා. ඔහු ගමන් කරමින් සිටි. ඒ කියන්නේ වේගයෙන් ගමන් කරපු අශ්වයා පිට ඔහු බිම ඇදගෙන වැටුණ එකපාර මෙතන. ඉතින් බොහෝ අය දන්නව නේද වැටීම කියන්නේ පරාජයක් කියන එක තමයි බොහෝ අය හිතාගෙන ඉන්නේ. නමුත් ඔහු එතනදී තේරුම් ගත්තා ජයග්‍රහණය යනු මම හරි කියන පාරේ ගමන් කිරීම නෙවෙයි කියලා ඔහු තේරුම් ගත්තා. ඔය උතන ඉංග්‍රීසි පරිවර්තනයේ කිං ජේම්ස් වර්ෂන් එකේ ඔහු ආනෝ ස්වාමීන් වහන්සේගෙන් මම කුමක් කළ යුතුද කියලා. වැටුණායින් පස්සේ තමයි යන්නේ මම කුමක් කළ යුතුද කියලා. ඒකත් අද අපි අතුල් කරන්නම් ඔබ බලන්න. ඕ කියනවා ඊට පස්සේ මම කුමක් කළ යුතුද කියලා අහුවෙන් පස්සේ ක්‍රිස්තුස් වහන්සේ උට ඒ වැටීම ඔහුගේ වැටීමත් එක්ක ස්වාමීන් වහන්සේ කියලා දෙද්දී අවසානයේ ඔහු කියනවා ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීම නිසා මට අහිමි වූ සියලු දේ කුණු ලෙස සලකමි කියලා. ඉතින් වැටීම තුල ඇති පරාජය දිහා නොබලා අනිත් මිනිස්සු වගේ ඒ තුල ස්වාමීන් වහන්සේ නුඹට කරන්න තබලා තියෙන කැමැත්ත කුමක්ද කියලා සම්පූර්ණයෙන් හොයලා බලන්න. සාවුල් ඒකට සම්පූර්ණ යටත් වුණා. ඒ වෙද්දි මොකද උනේ මුළු ලෝකයේම ආශිර්වාදයට ලං කර දෙන්න සාවුල් හරහා දෙවියන් වහන්සේට පුළුවන් වුණා. සාවුල් පසුව පවුලුතුමා බවට පත් වෙනවා. ඉතින් මේ පවුලුතුමා ගැන තමයි කියන්නේ. හරිද? මතකද පේදුරු පෙරදිලා ඔරුව ළඟට වෙලා දැල් හොදමින් හිටියා. ජේසු ඔරුව ඉල්ලද්දි පේදුරුතුමා සම්පූර්ණයෙන්ම ඔරුව බාර දුන්නා. ඉතින් ජේසුස් වහන්සේට සම්පූර්ණයෙන්ම ඔරුව තුල දේශනා කළා ඉවර කරන්න අවසර දුන්නා. මගදී නතර කරේ නෑ මේ මගේ බෝට්ටුව දැන් ඇති මෙච්චර වෙලා කිව්ව නෑ. එහෙම නෑ. උන්වහන්සේට සම්පූර්ණයෙන් බාර දුන්නා. අයිති වුණා. ඉතින් පෙරදුණු පේදුරුතුමා ඉතිහාසයේ විශාලතම මාළුතෝගේ ආශිර්වාදය අල්ලන්න පුළුවන් වුණා. ඒ නිසා ඔබේ පෙරදීම තුල ඔබේ වැටීම තුල ඔබේ පරාජය දිහා බලන්නේ නැතුව ඒ පරාජය තුල ඒ වැටීම තුල ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ස්වාමීන් වහන්සේ ඔබට කියන දේ බැලුවොත් ස්වාමීන් වහන්සේ ඔබව විශාල ගමනකට ආශිර්වාදයකට මඟ පෙන්වාවි. අපි නැගිට මේ ආචාර කරමු. සවල බලදාරි බලවන්ත දෙවි සම්මිදේ ස්තුතිවන්ත වෙනවා මේ වචනේ නිසා. එසේ සොන දවසේ කුමන කෙනෙක් ස්වාමීන් කුමන තැන් වලින් වැටිලා ඉන්නවද? ස්වාමීන් මේ වැටීම තුල පරාජය නොබලා ඕන දවසේ වැටීම තුල ස්වාමීන් ඔබ වහන්සේ කුමක්ද කියන්නේ යන්නේ කියලා අද ඕන හොයන්න යනවා. එසේ හොයන එසේ අයිතිය වෙදෙන එසේ කියන සිරු දෙනා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබගේ මහත්ම උතුම් දෑතර බාරයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසාය. ආමෙන් ආමෙන් ආමෙන්. ජෙසුබේටයි මම සමීර හැමෝම රුදෑසන අතරම මට ශ්‍රී වචනයත් එක්ක. එතෙක් ඔබට ජෙසුබේටයි. සුබ දවසක්.